ඔන්න ඉතින් තවත් ලස්සන දවසකට ඔයාලව හරි ආදරයෙන් පිළිගන්නවා. ඔයාලත් එක්ක හරි ආදරයෙන් බෙදාගන්නේ මාර්තු මාසේ පෝය ගෙවුනේ කොහොමද කියලා. සුන්දර පරිසරයක් තමන් ආදරය කරන කට්ටියත් එක්ක දවස ගත කරන්න ලැබෙනවා කියන එක තරම් සතුටක් වෙන කොහෙවත් නැහැ. මේත් ඒ වගේ හරි ලස්සන දවසක්. මේ සීතල පිරිසිදු වතුර ටිකත් නාලා ගඟේ ඉඳන් චුට්ටක් සෙල්ලම් කරලා අපි අපේ දවල් කෑම එක ගත්තෙත් මේ ගඟේදිමයි. ඒ වගේමයි ගඟ දෙපැත්තේ දාලා තියෙන අපිරිසිදු දේවල් අරන් දාන්නත් අපි අමතක කරේ නැහැ. අපි මේ නාලා කාලා පිරිසිදු වෙලා යන්නේ කොහෙද කියලා වීඩියෝ එක අවසානය වෙනකන් හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. නාගරික පරිසරයක ජීවත් වෙන මට මේ සුන්දරත්වය පුදුම තරම් සතුටක් ගෙනිනවා. මේ තියෙන්නේ එයාලගේ ගමේ සුන්දරත්වය ලස්සනටම පේන තැන. ඉතින් මෙතන නතර වෙලා අපි හැමෝමත් එක්ක ලස්සන ෆොටෝත් අරගෙන යන්න නම් අමතක කරේ නැහැ. වීඩියෝ එක පටන් ගන්නකොට මම කිව්වනේ වීඩියෝ එකේ අවසානය වෙනකන් හිටියොත් අපි මේ කොහෙද යන්නේ කියලා බලා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ අඩිපාර දිගේ යන්නේ අපි ඒ ටික කාලෙක ඉඳන් යන්න ආසාවෙන් හිටිය හාස්කම් පිරුණු වැඩි ගොඩක් අය නොදන්න හරි අපූරු තැනකට. ගමන ටිකක් දුෂ්කරයි තමයි. ඒත් ගමනාන්තය හරිම සුන්දරයි. කවදාවත්ම නොදකපු සුන්දරත්වයක් එක්ක ඒ තැන ඒ විදිහට පිහිටලා තියෙන එක ගැන හරි පුදුමාකාරයි. ওই වීඩියෝ එකේ මාත් එක්ක යන්නේ මට හම්බුණු හරි අපූරු පුංචි යාළුවෙක්. මම කිව්වා වගේම හරිම අපූර්වත්වයක් තමයි එතන තිබුණේ. රුක් අත්තන මුලක් යටින් වතුර පාරක් මතුවෙනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්.
ඇත්තටම රුක් අතන මුලක් යටින් කොහෙන් එනවද කොතනින් එනවද කියලා හොයාගන්න බැරි හරි අපූර්ව විදියට ලස්සන සුන්දර පිරිසිදු වතුර පාරක් එනවා. ඉතින් ඒක නිසා වෙන්න ඇති මේ තැනට හැමෝම රුක්කත්තනේ කියලා කියන්නේ. අපි හැමෝම මුලින්ම එකතු වෙලා කරේ මේ ලස්සන පරිසරයේ පිරිසිදු පිළිවෙලට අතු ගාලා පූජාවන් තියන්න පුළුවන් විදියට සකස් කරගත්තු එක. ඔයාලට මතක ඇතිනේ මම ගෙදර ඉඳන් එනකොටම ලස්සන මල් ටිකක් ගෙනාවා. මේ ටික ලස්සනට වාස් එකකට දාලා පූජා කරන්න පුළුවන් විදියට එකතු වෙලා හදාගත්තා. ඉතින් මේ පුංචි යාළුවත් හරියට මාත් එක්ක එකතු වෙලා ඒ වැඩවලට උදව් වුණා. තමන් ආදරය කරන හැමෝමත් එක්ක මේ විදිහට හරි අපූර්වට එකතු වෙලා මේ වගේ වැඩක් කරනකොට හිතට හරි සැනසීමක් වගේම සතුටකුත් දැනෙනවා. එදා දවස ගැන අදටත් මතක් වෙනකොට හරි සතුටක් දැනෙනවා. ඔයාලටත් මේ වගේ ලස්සන දවස් ජීවිතේට අනිවාර්යයෙන්ම ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලටත් මේ වගේ සුන්දර මතකයන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. වෙහෙසකර කාර්යබහුල ජීවිතයක් ගත කරන අපි හැමෝටම ජීවිතේ එකම එක දවසක් හරි මේ වගේ සැනසීමෙන් සතුටින් ඉන්න දවසක් උදා වෙන්න ඕනි. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් ඒ වගේ ලස්සන සුන්දර දවසක් උදා වෙන්න කියලා.
අනිත් ආගම්වල අය, ජාතීන් වල අය එයාලටම ආවේනික වෙච්ච විශේෂ දිනවල් වලට එයාලගේ ආගමික ස්ථානවලට යනවා වගේම බෞද්ධ අපිටත් පොහොය දවසට මේ වගේ පූජනීය ස්ථානයකට ගිහිල්ලා හිත සංසුන් කරගෙන හිත නිවාගෙන මේ වගේ දවස ගත කරන්නත් පුළුවන්. ඒත් අද සමාජයේ තියෙන කාර්යබහුලත්වය නිසාම අපිට අපේ ජීවිතවලින් ඒ දේවල් ඈත් වෙලා යනවා. ඒත් මේ වගේ දවසක් වෙන් කරගෙන පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න, ඒ වගේම මේ වගේ ආගමික වැඩ කරන්නත් දවසක් වෙන් කරගන්න ඕනි කියලා මට නම් හිතෙනවා. ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නකෝ. මෙතන තියෙන විශේෂත්වය තමයි කිසිම පාලනයකින් තොරව අපිට කැමති විදිහට පුද පූජාවන් පවත්වන්න අවස්ථාවක් තියෙන එක. ගමේ අයගේ සහභාගීත්වයෙන් තමයි මෙතන මේ විදිහට සකස් කරගෙන තියෙන්නේ. පෞරාණිකත්වයකින් යුක්ත නිසා මේ දේවල් ආරක්ෂා කරගන්නත් ගමේ අය ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා අපිට මෙතනට ආවහම බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක පුරාම එකම එක 100 කෙනෙක් පේනව නේද? ඔව්. එයා තමයි නිතරම වගේ මෙතනට ඇවිල්ලා මල් පහන් පූජා කරලා මෙතන පිරිසිදුව තියාගන්න උපරිම උත්සාහයක් ගන්නෙ. ඉතින් අපි ඇවිත් ටිකක් වෙලා යනකොට ඒ 100ත් එතනට ආවා. එයාත් ඉතින් අපිත් එක්ක එකතු වෙලා මල් පහන් පූජා කරලා බෝධි පූජාවට එකතු වුණා. මේ තැනට රුක්කත්තනේ කියලා කියන්න හේතුව මේ තැනේ තියෙන ඓතිහාසික කතන්දරයත් එයා අපිට කියලා දුන්නා. ඔය එන්නේ අපේ තාත්තා. වීඩියෝ එක පටන් ගන්නකොට පවුලේ අයත් එක්ක සතුටින් ඉන්නකොට හිතට සැනසීමක් කියලා කිව්වට කවුද ආවේ කියලා කියන්න බැරි වුණානේ. මගේ අම්මයි තාත්තයි, එයාගේ අම්මයි තාත්තයි, නංගි, එයාලගේ ගෙවල් ළඟ ඉන්න මල්ලි කෙනෙකුත් එක්ක තමයි අද දවසේ මේ විදිහට අපි ගත කළේ. ඉතින් මේ විදිහට මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක් හරි සතුටින් ආදරයෙන් ගත කරන්න මට පුළුවන්කම ලැබුණා. ඉතින් මට ඒ සතුට ගේන්න උදව් කරපු පවුලේ හැමෝටම ගොඩක් ආදරේ. ඒ වගේම වීඩියෝ එක අවසානයේ වෙනකම් මාත් එක්ක රැඳිලා හිටියේ ඔයාලටත් බොහොම ස්තුතියි. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මම මදු.